ජෙස්පීටයි වාසනාවන්ත නිරෝගිමත් දවසක් වේවා කියලා ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ජීවමාන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ උතුම් වූ බලවත් වූ නාමයෙන්. සුදු බයිබලයේ හිතෝපදේශ 10 කියනවා. අපි හිතෝපදේශ 10 පද කීපයක් බලමු. මේ හිතෝපදේශ පොතේ අපිට උපදෙස් තියෙනවා, ජීවිතයට අවශ්‍ය උපදෙස් තියෙනවා. 10:2 කියනවා දුෂ්ටකමේ වස්තු වලින් උපකාරයක් නොලැබේ. එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගලවයි. ස්වාමින් වහන්සේ ධර්මිෂ්ඨය හාමත් වෙන්න නාරිනසේක. එහෙත් දුෂ්ටයන්ගේ අභිලාෂය උන්වහන්සේ නිෂ්ඵල කරනසේක. ඉතින් මේ වචන අපට තමයි කියලා තියෙන්නේ. වචනේ කියනවා ස්වාමින් වහන්සේ ධර්මිෂ්ඨය හාමත් වෙන්න නාරිනසේක. එහෙත් දුෂ්ටයන්ගේ අභිලාෂය උන්වහන්සේ නිෂ්ඵල කරනසේක කියලා. ඉතින් අපි දෙවියන් වහන්සේ තුල ධර්මිෂ්ඨව ජීවත් වීමට උත්සාහ කරන්නට ඕන. අපි දුෂ්ටව ජීවත් වුණොත් මේ වචනේ කියලා තියෙන විදිහට තමයි අපේ ජීවිතවල වෙන්නේ. අලස අතකින් ක්‍රියා කරන්නා දිලිඳුවන්නේය. එහෙත් උත්සාහ ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේය. ග්‍රීෂ්ම කාලෙහි රැස් කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය. ගොයන් කඹන කාලෙහි නිදා ගන්නා ලැජ්ජා ඇති කරන පුත්‍රයෙක්ය. ඉතින් අපි ගොයන් කපන කාලේ කියන්නේ යස්වැන්න නෙලා ගන්න කාලේ අපි නිදාගත්තොත් අපිට ඒ අස්වැන්නෙන් ප්‍රයෝජනයක් නැතු යනවා. ඉතින් අපිට හිග වෙලා අපි ලැජ්ජාවට පත් වෙලා තමයි ජීවත් වෙන්න වෙන්නේ. ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශිර්වාද තිබේ. එහෙත් බලහත්කාරය දුෂ්ටයාගේ මුඛය වසන්නේ. ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශිර්වාද තිබෙනවා කියලා වචනේ කියනවා. ධර්මිෂ්ඨයා සිහි කිරීම වාසනාවන්තය. එහෙත් දුෂ්ටයන්ගේ නම දිරා යන්නේය. ප්‍රඥාවත් සිතක් ඇත්තා ආඥා පිළිගනී. එහෙත් දොඩවන මෝඩයා හෙලා දමනු ලැබේ. ඉතින් අපිට ප්‍රඥාවන්ත සිතක් තිබෙනවා නම් මේ ආඥා දෙවියන් වහන්සේගේ ආඥා පිළිගන්නවා කියලා වචනේ කියනවා. ඉතින් ඔබට මේ දෙවියන් වහන්සේගේ ආඥා පිළිගන්න හැකිද නොහැකිද කියලා ඔබ තුලින් විමසලා බලන්න. එතකොට ඔබට ප්‍රඥාවන්ත සිතක් තිබෙනවද නැද්ද කියලා ඔබටම දැනගන්නට පුළුවන්. ඇද නැතුව හැසිරෙන්න සුවසේ සිටී. එහෙත් තමාගේ මාර්ග ඇද කරගන්න අය අසුවනු ලබන්නේ. මේ අසු වෙනවා කියන්නේ කාටද? අපි අන්ධකාර ආත්මවලට අසු වෙනවා, යක්ෂයට අසු වෙනවා. මේ අටේ කියනවා එහෙත් දොඩවන මෝඩයා හිලා දමනු ලැබේ කියලා. ඉතින් අපි අර අවශ්‍ය දෙයි අවශ්‍ය නැති දෙයි ඔහේ කියවනවා කියව ඉන්නේ. ඒ වගේ අපි නිකන් කාලේ නැති කරන මොනවා හරි කියවලා ඒ වගේ ඒ නිසා තමයි එහෙම කියලා තියෙන්නේ. ඇද නැතුව හැසිරෙන්න සුවසේ සිටී. එහෙත් තමාගේ මාර්ග ඇද කරගන්න අය අසුවනු ලබන්නේ කියලා වචනේ කියනවා. ඉතින් අපි ඇද නැතුව හැසිරුණොත් අපිට අපේ ජීවිතේ සුවසේ ඉන්නට පුළුවන්. ඉතින් අපි මාර්ග ඇද කරගත්තොත් අපි දෙවියන් වහන්සේ තුල ගමන් කරන්නේ නැතුව අපි මෙහි ඔය දේවාල වල හර මෙහි දෙවියන් වහන්සේ කැමති නැති මාර්ගවල අපි ගමන් කරන්නට ගියොත් යක්ෂයාට තමයි අපි අහු වෙන්නේ. ඉතින් අපි දෙවියන් වහන්සේ හරි දේ වැරදි දේ මේ වචනවල කියලා තියෙනවා. ඉතින් අපි හරි දේ තෝරගන්නට ඕන. දැන් මේ ප්‍රඥාවන්ත සිතක් ඇත්තා ආඥා පිළිගන්නේ කියලා කියනවා. ඉතින් දෙවියන් වහන්සේගේ ආඥාවල් අපිට පිළිගන්න පුළුවන් වෙන්නේ ඔබට ප්‍රඥාවන්ත සිතක් තිබෙනවා නම් තමයි. ඉතින් අපි ඒක වචනේ කියලා තියෙනවා අපිට
ප්‍රඥාව නැත්නම් දෙවියන් වහන්සේගෙන් ඉල්ලලා යාඥා කරන්න කියලා. ඉතින් අපිට තේරෙන තරම් තමයි අපි ජීවිතේ දේවල් කරන්නේ. ඉතින් අපිට තේරුමක් නැත්නම් අපි දෙවියන් වහන්සේට යාඥා කරන්නට ඕන අපිට තේරුම දැනුම අවබෝධි ප්‍රඥාව දෙන්න කියලා. ඉතින් ඔබ යමක් තේරුම් ගන්නට ඇති කියලා මම හිතනවා. ජේසුපිට හැමෝටම සුබම සුබ වාසනාවන්ත නිරෝගීමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුද්ධ උතුම් බලවත් වූ නාමයෙන් ජේසුපිට හැමෝටම සුබ දවසක්